கொழும்பு 12 சென்ட் தாமஸ் செபஸ்டியான் சிங்கள வித்தியாலயத்தில் நடைபெற்ற இஃப்தார் நிகழ்வு பாடசாலை அதிபர் ரோஷ்னி ஃப்ரீனா ரபான் மற்றும் பாடசாலை அபிவிருத்தி சங்க நிர்வாகிகள் தலைமையில் இந்நிகழ்வு நடைபெற்றது. இந்நிகழ்வுக்கு அதிதிகளாக கொழும்பு பிராந்தியத்துக்கு பொறுப்பான பிரதி போலீஸ் மா அதிபர் உதித் லியனகே, மத்திய கொழும்புக்கு பொறுப்பான சிரேஷ்ட போலீஸ் அதிகாரி சுகத் காலகமகே, மத்திய கொழும்புக்கு பொறுப்பான உதவி போலீஸ் அதிகாரி ஹேமந்த விஜயவர்த்தன, புதுக்கடை போலீஸ் நிலைய பொறுப்பதிகாரி, வாழைத்தோட்ட போலீஸ் நிலைய பொறுப்பதிகாரி அஜித் பிரியந்த, மத்திய கொழும்பு பிரிவு பணிப்பாளர் ரஞ்சித் பிரேமதிலக, பாடசாலை நிர்வாக பணிப்பாளர் ஷியாமா, கனிஷ்ட பிரிவு பணிப்பாளர் ஷியாமிலா பெரேரா, புதுக்கடை மற்றும் மேற்கு பகுதிகளுக்கான கிராம அலுவலர்கள், பெற்றோர்கள், மாணவர்கள் என பலரும் பங்கேற்றனர். හොඳ පුරවැසියෙක් වෙන්න කියන එක ඒ වගේම වෙන කිසිම කෙනෙකුට කරදරයක් නැතුව ජීවත් වෙන්න හැම වෙලාවෙම මේ ඉන්න සියලුම කුඩා දරුවන් මේ ගැන අවබෝධයක් ඇතුව ජීවත් වෙන්න කියන එක තමයි ඉන්නේ. ඇත්තටම කිව්වොත් මේ අපේ තියෙන සියලුම ශාස්ත්‍රවරු ගත්තොත් අල්ලා දෙවියන් වහන්සේ, ඒ වගේම බුදුන් වහන්සේ, ඒ වගේම ක්‍රිස්තියානි අපේ ගත්තොත් එහෙම ජේසුස් වහන්සේ, මේ හැම කෙනෙක්ම දේශනා කරලා තියෙන ධර්මය එකයි. ඒ කියන්නේ හැම වෙලාවෙම යම්කිසි කෙනෙකුට කිසිම කරදරයක් පිළියරයක් නැතුව ඉතාමත්ම හොඳ පුරවැසියෙක් වෙන්න විනය ගරුකව සමාජය තුළ ජීවත් වෙන්න කියන පරිවිණය තමයි හැමෙක්ම කියලා තියෙන්නේ. මේ හැම දෙයක්ම කියන්නේ ඒකට තමයි. අපි හැමෝම ඉතාමත්ම විනය ගරුකව ඒ වගේම නීති ගරුකව හිටියොත් මම හිතන්නේ ඒක තමයි අවශ්‍යතාවය. ඇත්තටම කොළඹ දිසාමාර නියෝජ්‍ය පොලිස්පති හැටියට මම නම් සතුටු වෙනවා. හැම කෙනෙක්ම ඉතාමත්ම නීති ගරුකව ඉන්නවා නම් මම හරි සතුටුයි. හේතුව එතකොට අපිට ගොඩාක් අනවශ්‍ය දේවල් වලට යොමු වෙන්න තියෙන කාලය අඩු කරලා මේ මහ ජනතාවගේ සුභසිද්ධිය සඳහා වැඩි කාල වේලාවක් යොමු කරන්න පුළුවන්. ඒක මම මෙතන ඉන්න සියලුම දෙමාපියන් ඉල්ලනවා තමන්ගේ දරුවන් කවුරුත් දන්නවා අපි මේ ප්‍රදේශයේ වෙලා තියෙන තත්ත්වය. මේ ප්‍රදේශයේ ඉතාමත්ම ගොඩක් නීති විරෝධී වගේම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ඉතාමත්ම දැඩි කැපවීමකින් කටයුතු කරන්නේ. මොකද අධ්‍යාපනය තුළින් තමයි කෙනෙක්ව දහපකට ගන්න පුළුවන් වෙන්නේ. හුඟක් අය බලාගෙන ඉන්නේ මේ සමාජය එහෙමයි. හුඟක් අය බලන් ඉන්නේ සමාජයේ මේ දරුවෝ ඉතාමත්ම නරක විදියට හැසිරෙනවා දකින්න, නරක පැත්තට යොමු වෙනවා දකින්න කැමති පිරිසක් ගොඩක් ඉන්නවා මේ. ඒ තමයි කරුණාවෙන් ඉල්ලා ඉන්නවා. මේ හැම දෙමෝපිය කෙනෙක්ම මේ පිළිබඳව අවධානය යොමු කරලා තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න උත්සාහ කරන්න. අපි දෙමව්පියෝ කවුරුත් කැමති තමන්ගේ දරුවෝ ඉතාමත්ම හොඳ යහපත් අධ්‍යාපනයක් ලබලා සමාජයේ ගුණගරුක පුද්ගලයෙක් වෙන්න ජීවත් වෙනවා දකින්න. පිළිගාමී තත්ත්වයකට එහෙම නැත්නම් නීති උපදේශයකට මේ හැම දෙයකටම ශ්‍රී ලංකා පොලිසිය ඔබත් එක්ක ඉන්නවා කියන ඒ පරිවිණය දෙමින් ඔබගේ මේ උත්සවයේ ඉතාමත්ම හොඳින් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ලැබෙන ඉදිරි කාල සීමාව තුළ ඔබගේ මේ උපවාසය ඒ ආකාරයෙන්ම පවත්වලා ඔබගේ මේ කරන කටයුත්ත ඉතාමත්ම හොඳින් කරන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් හැමෝටම සුභාසිං ශාන්සි ප්‍රසින් සිංහල විද්‍යාලයේ විදුහල්පතිනි රොෂානි ප්‍රීනා රාබන් අපේ පාසලේ මේ 4 වෙනි වරට තමයි ඉෆ්තාර් උත්සවය පවත්වන්නේ. මීට කලිනුත් දෙපාරක් පාසල් සංවර්ධන සමිතිය මගිනුත් එක් පාරක් ආදිශී සංගමය මගිනුත් අපි මේ වගේ ඉෆ්තාර් උත්සවයක් පැවැත්වුවා. අපි සිංහල මාධ්‍යෙන් අධ්‍යාපනය ලබා දෙන පාසලක් හැටියට අපේ අරමුණ ශ්‍රී ලාංකික දරුදැරියන් පිරිසක් බිහි කිරීම. අපිට මේ දරුවන්ට ප්‍රාථමික පාසලක් හැටියට ද්විතීයික අධ්‍යාපනය ලබා දීම දක්වා වැඩි දියුණු කරන්න අදහසක් තියෙනවා. ඒ වගේම මේ දරුවෝ ශ්‍රී ලාංකික දරුවෝ හැටියට අපේ රටට ලොකු සේවයක් කරන්න පුළුවන් දරුවෝ හැටියට මේ දරුවන්ගේ අධ්‍යාත්මය සංවර්ධනය වගේම අධ්‍යාපන සංවර්ධනයක් සිද්ධ වෙනවා මේ පාසලේ. මේ සැරේ ශිෂ්‍යත්ව විභාගෙනුත් ඉතා හොඳ ප්‍රතිඵල අපේ දරුවෝ ලබා දීලා තිනවා. ශිෂ්‍යත්වයේ සමත් දරුවෝත් ඉන්නවා. පුංචි පාසලක් වුණාට ගොඩක් ඉස්සර අවුරුදු 30කට විතර ඉස්සර ද්විතීයික පාසලක් හැටියට මේ ප්‍රදේශයේ විශාල නමක් දරාගත් පාසලක් තමයි ශාන්ති සෙබස්තියන් සිංහල විද්‍යාලය කියන්නේ. අපේ අරමුණ නැවතත් පාසලට ඒ වගේම ඒ ඉස්සර තිබිච්ච නාමයම නැවතත් පාසලට ලබා දීම තමයි විදුහල්පතිනිය හැටියට මගේ පාසල් සංවර්ධන සමිතියේත් එකම අරමුණ. Shamin
සමාදානෙන් සහෝදරකමින් ජීවත් වීමට මඟ පෙන්වුම් කර තිබෙනවා ඉස්ලාම් ධර්මය. සියලු ආගමික සහෝදරයන්ට ගරුත්වය ලබා දී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එතුමාගේ කාලයේදී එතුමා මඟ පෙන්වුම් කර මාර්ගය يا الله اللهم صل على سيدنا وحبيبنا وشفيعنا ورسولنا ونبينا ومولانا محمد صلى الله عليه وسلم وعلى آله وصحبه أجمعين لا إله إلا أنت سبحانك إني كنت من الظالمين اللهم ارحمنا برحمتك يا أرحم الراحمين اللهم ارحمنا برحمتك يا أرحم الراحمين